අය උන් පොඩ්ඩක් දෙඩි කියලා එන්න. කොහොද බයි අපි? මෙයාට මේක එලෙක් සෙට් වෙලා නැහැ නෑ. මට සිරි. මං හිතන් හිටියේ මියා කෙල්ල නකමේ චරිතයක් කියලා නේ. මේ කෙල්ලන්ලා බය නැතුව උණුවල නිදාන් කරනවා. ඔව් ඉන්න. සල්ලි බයි. මං ගිහින් මේ කරා යනවා. මං ගිහින් මේ එනවා මේ එනවා. කොහොමද මම හැමදාම කායිට සර්විස් කරන්න මෙතන ඉන්නේ තමයි. මේ අපේකට මොකක් හරි හරි ගියොත් හොඳයි නේද බං? හැබැයි මොකක් හරි සෙට් වුණොත් එහෙම ග්‍රෑන්ඩ් වෙඩින් එකක් 5 ස්ටාර් හොටෙල් එක මං ගානේ. කෑනුනා විශ්වාස කරන්න බෑ අයියේ. මේ මොනවද බං එයා කරන්නේ? කෑල්ල ලස්සනයිද? නම් වැඩි විස්තරයක් දන්නේ නැහැ. හැබැයි සල්ලිකාර පවුලක කෙල්ලේ. ආ අපේ කාට මොනවද තියෙන්නේ? ඉස්කෝලේ හරියට ඉවර කරලා නැහැ. යකෝ එහෙම කියන්න එපා බං. ඌ ඉන්නේ ලස්සන නළුවෙක් වගේ. එක නෙවෙයි. ඔයාට වගේ ජොබ් එක ගැන තාම කියන්න බැරිද? ඔයාට කියන්න තරම් හොඳ ජොබ් එකක් මට නැහැ. අයියෝ, ඔයා ගැන බලලා නෙවෙයිනේ මම ඔයාත් එක්ක යාළුවනේ. මට ටික කාලයක් දෙන්න. මම ඔයාට හැමදේම කියන්නම්. I'm sorry මම පොඩි රෂ් එකක හිටියේ. I'm sorry. It's okay. මම වොෂ්රූම් ගිහින් එන්න. මොකද මම ෆෝන් එක උස්සන්නේ නැත්තේ? තන ලෝකෙ පස් දැක් වෙලා බන් තියෙන්නේ. කොහොමද ඉන්නේ? හෙලෝ? මොකෝ බං වෙන්නේ? තාම ගෙල්ලත් එක්ක දින්නේ. කොට කතා කරන්න පුළුවන්ද? ඕයි. මේ ගාලේ ගුණේ කියනවා බං බඩුවේ වෙන්නේ කියලා. අපි උන් කියනවා බං බඩුව ඇව්වා කියලා. මේ හරක් දෙන්නට නම් මට එපා වෙලා තින්නේ බං. ඔබට මතකයක් නැද්ද ඒ ගැන පොඩ්ඩක්? ඔබ කීයට දෙන්නේ? තව පැයක් විතර ඇයි අයියේ. මම ඇවිල්ලා වැට් ටික බලන්න. පුළුවන් ටක් ගාලා වරින්.
ඇයි? ඔයාගේ බොස්ගේ නම මොකක්ද? හරි කියන්නකෝ. එයා උසද? කොටද? කළුද? සුදුද? ඔයා මොකටද අපේ බොස් ගැන ඔච්චර උනන්දු? හරි බබා. මේ ඔයා කොයි පැත්තෙන්ද යන්නේ? බොරැල්ලට. හරි. එහෙනම් ඔයාට පුළුවන් ද මාව දාගෙන යන්න? කායයක සර්විස් එකේ. සර්විස් කරන ගමන් මට තව වැඩ වගේක් තියෙනවා කරගන්න. කවද හම්බෙන්නේ? ඔයා කැමති දවසට. පයිස්මෙන් යන්න. බයි. දේව් ගාලේ කුණේ කියනවා බං බඩු එව්වේ නැහැ කියලා. මුන් කියන බඩු එව්වා කියලා. පොත ගනි. කිල්ල බලපන් ඇතුලේ බඩු කොච්චර තියෙනවද කියලා. හරියට කැමති වෙයි. යකෝ තියෙන්න ඕනේ 1.85යි. මෙතන පහක්ම වැඩිපුර තියෙනවනේ. උඹලා මේකේ ලියලා හැබැයි බඩු ඇරලා නැහැ. ඔව් සීරියස් ඒගොල්ලෝ නෙමෙයි බං මේවා. මාත් උඹලා කායිම වචන අහන්න ඕනේ නැහැ මෙතන. පොඩි මිස්ටේක් එකක් කරලා තියෙනවා නේ අයියේ. මිස්සුනේ වරදිනවනේ. අයි අපිට බැයිද මේකට AI සිස්ටම් එකක් දාගන්න? කොහෙද මෙයාගෙත් කිසි උමනාවක් නැහනේ. එල්ල වස්සමයි. බලන්න මෙතන. ඊයේ මාව බස්සල කොහෙද ගියේ? ඇයි මම කිව්වේ? අයියව හම්බෙන්න ගියේ. ඉතින් ඔයා අහන්නේ නැද්ද මං කොහෙද ගියේ? මට එහෙම අහන්න ඔන්න ඔකට තමයි මං වගේ කැමතිම. ඔයාට ඒ තරම් මාව විශ්වාසයිනේ. හැබැයි පුතෝ මං එහෙම නෑ. ඊයේ අයියව හම්බ වෙන්න ගියේ? පොඩි ප්‍රශ්නයක් කියලා තිබ්බා. ඒක විසඳගන්න. මොකක්ද ප්‍රශ්නේ? ඒක මම ඊට පස්සේ කියන්න. මෙහෙමයි. මං දන්නවා ඔයා හරි පුංචි පවුලකින් ඉපදුණා. 100 විතරක් ඔයාට හිටියේ. හැබැයි ඒව මට ප්‍රශ්නයක් වුණේ නෑ මෙතෙක්කල්. ඒ හින්දා මට වගේ ජොබ් එක ගැනත් කියන්න. ඒක මම ප්‍රශ්නයක් කරගන්නේ නෑ කවදාවත්. හැබැයි මට හිතෙනවා ඔයා මොනවා හරි දෙයක් මගෙන් හංගනවා කියලා. මට ඒක දරා ගන්න හරි අමාරුයි බබා. මට තා පොඩි කාලයක් දෙන්න. ඔයා හැමදාම කියන්නේ ඕකනේ.
වාගේ බස්ද? මං හුඟක් දේවල් හොයාගෙන තියෙනවා. මං මේ දේවල් හොයාගෙන තමයි මේ කතා කරන්නේ. මට කියන්න ඔයා මෙයත් එක්ක කරන බිස්නස් එක මොකක්ද? ඔයා මෙයත් එක්ක කරන බිස්නස් එක මොකක්ද? හරි. ඔයා කල්පනා කරලා මට කියන්න. හැබැයි එතකොට මට කතා කරන්න එපා. හොඳේ? මං යනවා. ඕක තමයි ඇත්ත. ඔයාගේ ජීවිතේට බලපෑම් කරන්න මට තමා වෙන්නේ. तू වගේ ගොන් හරකෙක් යකෝ මෝඩ මූසලේ. පරාදේ බූරුවා. කෙල්ලට කියන්න කලින් පොඩ්ඩක් අපි වගේ විශේෂඥයන්ගෙන් අහන්න තිබ්බනේ. සත්‍යව අතාරකෝ. එක සිද්ධියක් ඉන්න මට ඇත්ත කියන්න උනා බා. ඒ මොකද? ඒක උඹලට කියන්න බෑ. අනික ටික දවසකින් මං යාට හැමදේම කියන්න හිටියේ. යකෝ ඔය වගේ සල්ලි තියෙන කෙල්ලෙක් අපිට හම්බෙනවද බං ෆිල්ම් වල වගේ අරෙන්න. ඇත්ත. මට ඒකට අවංක වෙන්න ඕන නෑ. එයාට බොරුවක් කරගෙන ඉන්නවට වඩා ඒක මට හොඳයි. හරි. අවංක වුණා. කෙල්ල දාලා ගියා. දැන් ඉතින් ඉවරයිනේ. එයා තාම මට කෝල් කරනවා. කෝල් කරන කතා කරලා බලපන්. මොකද කියලා? ඕක කියන්නේ උඹේ මොලේනේ. උඹගේ හાર્ට් එක ඇතුලේ තියෙන වෙන දෙයක්. හાર્ට් එක කියන විදිහට දුවලා බලපන් පුතා. හાર્ට් එක කියන විදිහට දුවලා බලපන්.
එතකොට ඔයා කියන්නේ මේ ඔයාගේ බොස්. එයාගේ බිස්නස් එක තමයි කුඩු ජාවාරම් කරන එක. ඔව්. මම මේ රස්සාවෙන් අයින් වෙලා ඔයාලට හැමදේම කියන්න හිටියේ. ඒත් මට අයිතියක් නෑ තමයි. දැන් බොස් අතුරින් කෙනෙක් ඉන්නවද? මම දන්නේ නෑ. දැන් කොච්චර කල් වෙනවද ඔය බිස්නස් එකට? මම දන්න කාලේ ඉඳන් ඒක තමයි කරන්නේ. අපිට මට මේක වාගේ කටින්මයි දැනගන්න ඕන වෙලා තිබුණේ. මේක තාමත් මගේ හිත පිළිගන්නේ නෑ. හරියට කණ්ඩ බොණ්ඩවත් නැතිටු මමයි සීයේ කාලේ ඇඳලා හිටියේ අයියා හින්දා. අපි වත්තින් එළියට ගත්තෙත් අයියා. අනික අයියෝ හැම වෙලේම අයියා ගැනම අහන්නේ. මගේ තාත්තා මේ පොලිස් හදිසි ඇමතුම් ඒකකයයි. හරි. 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 Yes, I can understand. But they are poor people, man. How do they live? අනිවාර්යෙන්ම නීති විරෝධී තමයි. ඔයාටත් වැඩිය මම කන්සර්න් පිළිවෙලයි පිරිසුදුකමයි ගැන. එහෙනම් ඒ අයට විකල්ප ආදායම් මාර්ගයක් හදනකම් මේ වැඩේ නවත්තන්න ඕනේ. අර්ජන්ට් තමයි. නමුත් අපේ ප්‍රයොරිටි එක වෙන්න ඕනේ දුප්පත් මිනිස්සු. Don't do that. Final decision. නෑ කරන්නේ නෑ. ආපහු මේ සම්බන්ධයෙන් මාත් එක්ක කතා කරන්න එපා. Okay? I told you, man. Don't do that. Bye. තේ එකක් බොන්නවත් වෙලාවක් නැහැ. අපි තේ එකක් බොමුද? එපාස. Sure? ලසන්තය පොලිසියෙන් ඇල්ලුවා. What? කවද්ද කොහෙද? අද බොරැල්ලේදී. ජයගත්තද කියලා. ලසන්ත කියලා කෙනෙක් බොරැල්ලේදී අද ගත්තද? නැතුව හොඳ හිතවතෙක්. You are right. What to do? කමක් නැහැ නේද? Okay, thank you. එළියට ගන්න සතියක් විතර යනවා. බය වෙන්න එපා මම සේරම බලා ගන්නම්. එතකම් මුකුත් කරන්න යන්න එපා. උඹලා දෙන්න මෙතනට ආපු එක හොඳයි. ආයෙ පරණ තැනට යන්න එපා. මොකද උනේ? ඇමතුම අයියව එළියට ගනි. හැබැයි සතියක් විතර ඇයි කිව්වා. අයියා මොකද කියන්නේ? මට අයියට කතා කරන්න බෑ. අයියාට කතා කරන්න බෑ. ඇයි ඒ? මට උඹලට කියන්න දෙයක් තියෙනවා. අර මම යාළුවා ඉන්න කෙල්ල. ඒ අයියාගේ දූ.
අයිය දන්නේ. කෙල්ල අයිය ගැනත් ඔක්කොම විස්තර හොයාගෙන. ඒකමයි බං අයිය දුඹට සෙට් වෙන්නේ. බබා ඔබ දැනන් හිටියව නෑ. නෑ පොඩ්ඩක් කොහොමද උනේ කියපන්කෝ. මේක පාර හිතාගන්න බෑනේ බං. අම්මට සිරි දැන්නේ ඇත්තම ඇක්සිඩන්ට් එක වෙන්න යන්නේ. මොකද බං ඇක්සිඩන්ට් කතාව? ඔන්න එකමත් එක දවසක මූ බයික් එකේ යනකොට කාර් එක හැප්පෙනවා. මූ විසික් වෙලා ගිහින් තාප් එක වදිනවා. ඒ පෙරාගෙන මූ දැලිච්ච අතත් එල්ලගෙන ඇවිල්ලා ඉවරලා අර කාර් එකේ ආපු නංගිට කියනවා කමක් නැහැ නංගි. ඔයා හිතලා කරපු දෙයක් නෙමෙයිනේ. ඔයා යන්න කියලා. මේක විහිළු කරන වෙලාවක් නෙවෙයි. හරි. එහෙමම නොවුනට ඒ වගේ දෙයක් තමයි උනේ. අන්තිමට කෙල්ලමුට නම්බරේ දීලා ඉවරලා කිව්වා අමාරුකුණුත් කතා කරන්න කියලා. එහෙම වෙලා වැඩේපත් වුණා. හරියට මේ අයි දුවන්නේ කොහමද බං? ඉච්චර හම්බේ? මේ අවුරුදු ගානටම එකම එක දවසක් අයියමාව ගෙදර එක්කන් ගියා. එදා ඊළඟ ගෙදර ඉඳන් එනකොට තමයි ඔය ඇක්සිඩන්ට් එක උනේ. අඳුර ගන්න ඉතින් අයියාගේ දුව කිව්වට අපි ෆොටෝ එකක්වත් දැකලා තිබ්බේ නෑනේ මචං. දැන් ඔය වැඩක් නෑ. කොමරි කෙල්ල තමයි අයියාගේ නොත්තුව පොලිසියට දීලා තියෙන්නේ. අයියාගේ දුව? දැන් මොකද බං කරන්නේ? හරි. දැන් උන දේවල් ආය හරවන්න බෑනේ. අපි දෙන්න ගිහිල්ලා අයියට විස්තරේ කියන්න. හැබැයි උඹ කෙල්ලට එතකන් කතා කරන්න එපා. මේ ඔක්කොම අතල්ල වෙන රටකට යන්නද බං? ඔබට පිස්සුද? ඔහම හිටපන්. අපි අයියට කතා කරලා එන්න. මොකක්ද අයියා කියන්නේ? කියපල්ලකෝ බං. අයියෙන් සමවන්නේ නෑ බං. බැතල් දැනන් හිටියේ නැද්ද? එයා ඒ දුවේ කියලා. මට තදුරටත් අයියත් එක්ක වැඩ කරන්න බෑ බං. මම යනවා. ඔය යන්නද? අනික උඹ මොනවා කරන්නද? මොනවා හරි කරනවා. පිස්සු නැතුව හිටා. මම නෑ බයින් ගලා ඵලයක්. අයියම මරණයි. නෑ එහෙමම කිව්වේ නෑ. අතර බම්බා. මම යන්නම්. යන්නම්. ඊබන් ඕවා කියන්න ගියේ. බලපංකෝ දැන්. නෑ ඌ යන්න ඕන. පිස්සෙක්.
ඔන්න දුව. තාත්තා වෙක්කන්න ආවා. දුව. Are you okay? Oh, aku tak payah lah Mel. Don't worry. Kau tu ni ini siapa ada තාත්තා ගැන වැරදි ඔත්තුවක් පොලිසියට තියෙනවා. දැන් මේ ප්‍රශ්නේ ඉවරයි. එහෙනම් ලසන්ත මම ගිහිල්ලා එනවා. සර් ඒ පොඩ්ඩක් බිලියක්. කොටියක් වැඩ තියාගෙන ලසන්තගේ වැඩ උදව් කර බෑනේ. එහෙනම් මම ගිහිල්ලා එනවා. දුව මං තරහනේ වාගරු වෙලෙට මම ඒ වෙලාවේ කලබල වුණා වැඩි. මං ගණන් ගන්නෑ. හැබැයි මේක අහගන්න. මට තවත් කුඩුසාලි වලින් යැපෙන්න බෑ. මම ගෙදරින් යනවා. මම දේවින්දවත් මැරි කරනවා. හැබැයි ඔයා ඒකට වචනයක්වත් කියන්න එපා. එච්චරයි. වාස කරන්නේ නැහැ නේ. අයියෝ වාස කරන්නේ නැහැ අයියේ. තාපරක් ගනි. තුරුඹල දන්නේම නැහැ. හා? අපි මොකද දන්නේ නැහැ අයියේ. අර එක අපිට මුත් කියලා තිබුණේ නැහැ අයියේ. අනික අයියේ අපි දෙනවත් අයියේ දු දැක තිබුණේ නැහැ නේ. අයියේ දන්නවනේ. ඉතින් කොහමවත් අපි ඒක දැනගන්න දෙයක් නැහැ නේ අයියේ. හෙලෝ. ඒ අයියාට උඹට කතා කරන්න ඕන. ඕ ලයින් එකකින් දාන්න. අයියා නිදහස් වුණාද? වල් පරයා. යකෝ ඔබට මුල මතක නැහැ නේ. හා? මන් නැත්තම් අර තෝරේ යකෝ. මන්න දීපුවත හපව කපු වල් බල්ලා. මේ නම් මුලින්දම ප්ලෑන් කරේ මේකට නේ. අයියේ මම අයියාගේ දුව කියලා නොදැන ගෞරිත් එක්ක යාළුනේ. මම ඒක දැනගත්තේ අයියාව පොලිසියට අල්ලන් ගිය දවසේ. මම ඒක කිසි දෙයක් දැනන් හිටියේ නෑ අයියේ. හා. උඹ හිතුවා ඔබ විශ්වාස කරනවා මම බබෙක් කියලා? හා? ඔබ මුලින් ඉඳලම ප්ලෑන් කරේ මගේ දුව මගෙන් උදුරු ගන්න. හරි? හයි කතාව වුණේ මේක මතක තියාගන්න. මේක මතක තියාගන්න. අදින් ඉඳන් උඹ ආයි කතා කරලා ඉක්කොත් මගේ දුවත් එක්ක මම උඹ මරනවා.
පොඩි ප්‍රශ්නයක්. මොකද්ද? කවුරු සුසයිඩ් කරගන්න මොනවද ප්‍රතිවගයක් බීලා බං. කුවාබාධයක් නැහැ. ගෞරි කොහෙද ඉන්නේ? හෙල්ත් හොස්පිටල් එකේ. 325 රූම් එක. කවුරු උඹට එන්න කියන්නේ? මොකද්ද මේ කරගන්න හැදුවේ? ගෞරි කතා කරා. මොකද මේ? ඇයි මෙහෙම දෙයක් කරේ? මන් දන්නේ මට වැඩක් නෑ. කවන්නේ අයියේ. කෙල්ලගේ ජීවිතේනේ වටින්නේ. මෙයා පොඩි දිවිටත් කලබලලා තීරණ ගන්නවා බා. පස්සේ හරියනවා. ඊට කල්නුත් කොහොම දෙයක් කරගත්තනේ. මෙයා පොඩි කාලේ මෙයා ඉල්ලන හැම දෙයක්ම මං ගෙනත් දුන්නා. කියන්නේ මොනවද? මං නෑ බෑ කිව්වේ නෑ. මං වයිෆ් නැතුවන පස්සේ ඔක්කත් අය කසාද බැඳ නැත්තේ. මෙයාට වෙනස්කමක් වෙයි කියලා හිතලා. ඒත් බලපන් දැන් තාත්තට සලකන විදිය. මම මෙච්චර කාලයක් ජීවත් වෙලා හිටියේ ලෝකේ සම්පූර්ණ කන පිට පෙරළුණා. මගේ තාත්තා කුඩු මුදලාලි කෙනෙක් කියලා දැනගත්තාම මං ආදරය කරන කෙනා ඒ කුඩු බිස්නස් වලට සම්බන්ධයි කියලා දැනගත්තාම අයියා අපහුව මතක් කරන්නේ. අපි ඒ දේවල් කතා කරන්නේ. මම හැමදේම මතල්ලා ත්‍රිවිල් එකක් හයර් කරන්න ගත්තේ ඒ ඉඳන්. මට මූ එක්ක ප්‍රශ්නයක් නෑ බං. මට ඕනේ කෙල්ලෝ මගේ තැනට වැඩි තියාගන්න. මං බලලා කියලා දිනවනේ. මං වත්තේ ඉපදිච්ච කෙනෙක්. හරි. මං විඳපු දුක්, මං විඳපු නිന്ദා, මං විඳපු අපහාස, පාචල් වෙච්ච දේවල් අතපල්ලෙන් වැටිච්ච එකෙක් වගේ මට කියපුවා මම ඔක්කොම අත්විඳලා දිනවා. තමයි බං ඉතින් අපේ ක්ලාස් එක. බෑ මට ඕන කලේ බං මගේ දුවව ඊට වඩා හොඳ ක්ලාස් එක තියන්න. හරියට අර මඩේ පිපිච්ච නෙළුමක් වගේ. පොඩ්ඩක් ඉන්න. මටත් කතා කරන්න දෙන්න. කෙල්ලෙක්ට එක දිගට ප්‍රශ්න ආවම ඒව දරා ගන්න බෑ. මට මේ හැමදේම හීනයක් වගේ. මොකක්ද ඔයා කියන්නේ? හැබැයි කලේ මොනවද? මොනා වුණත් කෙල්ලට අපේ ලෝකෙට එන්න දෙන්න බෑ. මේක කොහොම හරි නවත්තන්න ඕනේ. මගේ ගෙදර මගේ තාත්තා සල්ලි යාන වාහන මේ හැමදේම අතහැරලා මං ආව තෝරගත්තේ. හේතුව අන්තිමේදී මාව තනි කළා. මම එහෙම කරේ නෑ. මං දවස් කීයක් අපි ෆෝන් එකට කෝල් ගත්තද? ඔය එකක්වත් ආන්සර් කරේ නෑ. ඔයා හොඳටම දන්නවා ආව කන්ටැක්ට් කරගන්න දින ඔය ෆෝන් එක විතරයි කියලා. මට සමාව වෙන්න. මම මේ සිම් එක අයින් කරලා අලුත් සිම් එකක් ගත්තා. ඇයි? මට ඔයා නැතුව බෑ ගෞරව. හැබැයි මට අයියට පිටු පාන්නත් බෑ. මම හිතුවේ නෑ මේක මෙච්චර දුර යයි කියලා. මම හොඳටම පැටලිලා ඉන්නේ ගෞරව.
ඒත් ඔයාලට තව ටිකක් ඉවසන්න තියෙනවා. ඔයා නැතු මට ජීවත් වෙන්න බෑ ගව. ඇයි ඒකව තේරුම් ගන්න නැත්තේ? එමේ වගේ පිස්සු වැඩක් කරේ? පිස්සු? ඔයා හිතන්නේ මට පිස්සු කියලාද? හා? ඔයා හිතන්නේ මට මේ මානසික රෝගයක් තියෙනවා කියලාද? ඔව් මට පිස්සු. ඔයා වෙනුවෙන් හැමදේම කරපු මට පිස්සු. බලපංකොනේ ඒකෙත් ඇටි. ආපහු කැරකිලා අපේ එකෙක්ම හැම දාගත්ත හැටි. ඔන්නෝ නොවෙන්න තමයි බං මම ලෝක දෙකක් ඇදුවේ. මේක කොහොම හරි නවත්තන්න ඕනේ. ඔයා දැන් හරි වෙනස්. ඉස්සර වගේ මට කිසිම ටෙන්ෂන් එකක් නැහැ. ඇයි ඒ? ඒ කියන්නේ මට තේරෙන්නේ නැහැ මම නෙමෙයි කිව්වේ. හරි. මට මේක කියන්නකෝ. ඇයි ඔයාලට කොහොමද කෙලින් උත්තරයක් දෙන්න බැරි? කෙලින් තීරණයක් ගන්න බැරිය. හරි. ඒක නෙවෙයි මම කියන්නේ. මං කොහොමද අයියට මුණ දෙන්නේ? ඔයාට දෙන්නකින් එක්කෙනෙක් තෝරගන්න වෙනවා. එක්කෝ අයියා නැත්නම් මම. මම කියන දේ පොඩ්ඩක් තේරුම් ගන්න. දැන් මට ආදරේ නැහැ. මං ඔයාට ආදරේ. කියන දේ පොඩ්ඩක් තේරුම් ගන්න. එහෙනම් කෙලින් උත්තරයක් දෙන්න මට. හරි. දැන් ඔයා මොකද්ද කරමු කියන්නේ? ඒ තේරෙනවා. මට තේරෙනවා. කොයි වෙලෙත් අයියා. මොකද්ද මේ? මලි මාව ඉස්සරෙන් දාන්න. මලි කීයද ගන්න? 200ක් දෙන්න. උත්තර තියාගන්න. තව පාරක් try කරලා බලමු අයියේ. දෙපාරක් යම කපු නැති එක තුන්වෙනි පාරක් තම කයිද? කොහොමද බං මෝ බේරුනේ? ඈ? මං ඒකයි බං මේ කල්පනා කරන්නේ. හරි මේ. දැන් ඕක උඹලා දෙන්න හිතෙන් අත්තරගෙන ඉන්නේ. හරි. තව එක පාරක් කල්පනා කරලා බලපල්ලා මම ඇතුළ දාන්න පුළුවන් ක්‍රමයක්. ඒ දැම්මත් අයියේ මු කාලෙකින් එළියට එන්නේ. අයියගේ ප්‍රශ්න විසඳෙයි කියලා ගැරන් කරන්න බෑනේ. හරි 100%ක් ගැරන් කරන්න බෑ තමයි. හැබැයි බං දෙන්නට දෙන්න මේ ඈත්වල ඉන්නකොට බං
ඕක හිමීට මග ඇරලා යයි. අපි එවනේ මම ප්ලෑන් කරේ. ආ? නෑ අයියේ. කරන්න තියෙන එක දෙය. මොකද්ද? ඔකට තියලා දාන්න. මට හිත දෙන්නේ නෑ බා. ඔබට ඒතකොට අරුගේ දැනගන්න පුළුවන් නේ. මොකදලු කියන්නේ? ඒ නේ වාඩිය. මට පොඩ්ඩක් කල්පනා කරලා තියන්න. කතා කරපන්. මන් දන්නවා මොකෙක් හරි මාව මරන්න එනවා කියලා. කියපන්. කවුද ඔබ වෙන්නේ? යෝ. Tiada dapat lagi. Iya pak. Iya pak. Mau marla dapat. Emang nanti tamang kau dia pasti no. Ini milik itu kudu pakai teh tadi mut manggil suah. Kau dapat itu enak aja mau marah lagi. Kita beri nama. Itu pasti hari mata dia pak. අද ඉඳන්වත් රාට නිදාගනි. ඔරසේ ඉවරයි. උඹ හිටියේ නැත්තම් එක්කම මම හිරේ නැත්තම් වලේ. දැන් ඉතින් උඹ පරිස්සම් කරලා ඉඳපන්. හරි. බල පරිස්සමෙන් එයාපෝට් එකට බලයන්කෝ.
හා හා